ගවර්න්මන්ට් ස්කූල් එකක ඉගෙන ගන්න ගමන් කේම්බ්‍රිජ් හරි එඩෙක්සෙල් හරි සිලබස් එකක O levels කරන්න පුළුවන්ද? සරලම උත්තරේ ඔව්. ප්‍රයිවට් කැන්ඩිඩේට් කෙනෙක් විදියට එයාට පුළුවන් එඩෙක්සෙල් හරි කේම්බ්‍රිජ් හරි සිලබස් එකෙන් O levels කරන්න. හැබැයි මෙතනදී රිස්ක් එකක් තියෙනවා. ඔයා ඩිරෙක්ට්ලිම 14 years 15 years වෙනකොට එයාව කේම්බ්‍රිජ් හරි එඩෙක්සෙල් හරි O level ක්ලාස් එකකට ඩිරෙක්ට්ලි එයාව දැම්මොත් ටිකක් දරුවට අමාරු වෙනවා සිලබස් එක අල්ලගන්න. ඒක නිසා මම සජෙස්ට් කරනවා ඔයා ඒ තීරණය ගන්නවා නම් පුළුවන් තරම් කලින් ඒ තීරණය ගන්න එක හොඳයි. උදාහරණයක් විදිහට grade 6 හරි 7 හරි වගේ ඉඳලා ඔයා ඒ තීරණය ගන්නවා නම් ගොඩක්ම හොඳයි. ඔයා 6 7 ඉඳලම ඒ අදාළ සබ්ජෙක්ට්ස් වලට ඔයා ප්‍රයිවට් පොඩ්ඩක් යාට ඇඩිෂනල් සපෝට් එකක් දෙනවා නම්. එතකොට එයා O level වලට shift වෙනකොට එයා දන්නවා මේ බේස් එක කොහොමද? මේ එක්සෑම් එක වෙන්නේ කොහොමද? එතකොට මේකේ තියෙන සිලබස් එක කොහොමද? ඒක නිසා එතකොට දරුවා පොඩ්ඩක් ෆැමිලියර් වෙනවා. අඩුම තරමේ ඔයගලන් O level දරුවාට O level ලියවන්න හිතාගෙන ඉන්නවා නම් කේම්බ්‍රිජ් හෝ එඩෙක්සෙල් ගවර්න්මන්ට් O levels වලට අමතරව හරි ගවර්න්මන්ට් O levels කරන්නේ නැතුව හරි ගවර්න්මන්ට් ස්කූල් එකකට යන ගමන් ඔයා හැම හිතාගෙන ඉන්නවා නම් අඩුම තරමේ අවුරුදු දෙකක්වත් ඊට කලින් ප්‍රයර් නොලෙජ් එක යාට දෙනවා නම් ඒක සෑහෙන්න වටිනවා දරුවාට O level පේපර් එකට මුහුණ දෙන්න.